යාළුවනේ ඊයේ වීඩියෝ එකකින් අපි කතා කළා අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් බිස්නස් මොනවාද කියලා. හැබැයි අද මම ඔයාලට කියන්න යන්නේ රුපියල් 2000ක් හෝ 5000ක් වගේ ඉතාම පොඩි මුදලකින් අදම ඔයාලට ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් සුපිරි බිස්නස් ක්‍රම 3ක් ගැන. පළවෙනි බිස්නස් එක තමයි bites and snacks නැත්නම් බෙදපු මුරුක්කු චිප්ස් වර්ග පැකට් කරලා විකුණන එක. ඔයාලට පුළුවන් රුපියල් 2000ක් 3000ක් වියදම් කරලා අල්ල බතල මඤ්ඤොක්කා වගේ දේවල් අරන් නිවසේදීම පිරිසිදුව චිප්ස් හදන්න. ඊට පස්සේ පොඩි සීලින් මැෂින් එකක් හෝ ඉටිපන්දම් එළියෙන් පැකට් සීල් කරලා ළඟ තියෙන කඩවල් වලට දාන්න පුළුවන්. මේකට ලොකු වියදමක් යන්නේ නැහැ. දෙවෙනි බිස්නස් එක තමයි potted plants නැත්නම් කුඩා පෝච්චි වල පැල වගා කරලා විකුණන එක. රුපියල් 1000ක් 2000ක් වියදම් කරලා සිමෙන්ති ටිකක් සහ වැලි ටිකක් අරන් ඔයාලට ගෙදරදී ලස්සන පුංචි පෝච්චි හදාගන්න පුළුවන්. ඊට පස්සේ ගෙවල් ඇතුලේ වවන සේලම් පැල, කැක්ටස් පැල වගේ දේවල් ඒවා වල ඉඳවලා රුපියල් 300ක් 400කට වගේ ඔන්ලයින් එකෙන් ලේසියෙන්ම විකුණන්න පුළුවන්. තුන්වෙනි බිස්නස් එක තමයි homemade beverage mixes නැත්නම් ක්ෂණිකව බොන්න පුළුවන් දේශීය පාන වර්ග කුඩු කරලා පැකට් කරන එක. උදාහරණයක් විදියට ඉඟුරු තේ කුඩු, පිළිමල්, රණවරා වගේ දේවල් වේලලා ලස්සනට පැකට් කරලා විකුණන්න පුළුවන්. අද කාලේ මිනිස්සු මේ වගේ දේවල් ස්වාභාවික දේවල් වලට ගොඩක් කැමතියි. මේකටත් යන්නේ රුපියල් 2000ක් වගේ පොඩි මුදලක්. ඉතින් රුපියල් 2000ක් 5000ක් අතර වියදම් කරලා ඔයා මුලින්ම පටන් ගන්න කැමති බිස්නස් එක මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ බිස්නස් ගැන තවත් ඉගෙන ගන්න අපි බිස්නස් කරමු channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.